ඔයාට දැනෙනවද? හේතුවක් නැතුව හිතට දැනෙන බරක්. ඔබ කොතරම් උත්සාහ කළත් දියුණුව හිර වෙලා තියෙන බවක්. ඔබේ නිවසේ හෝ සිරුරේ අමුතු අඳුරු බවක් ඔබ අත්විඳිනවද? බොහෝ අය මේ සාමාන්‍ය දෙයක් ලෙස හිතුවත් ඇත්ත වශයෙන්ම මේ ඔබ වටා බැඳී ඇති අඳුරු ශක්ති ජාලයක්. අද ඔබ පිවිසෙන්නේ සාමාන්‍ය භාවනාවකට නෙවෙයි. පුරාණ මායාකාරී බලයක් සහිත එව් ලිලිත්ගේ ආශිර්වාදයන් මතු කරන ප්‍රබලතම මැනිෆෙස්ටේෂන් අත්දැකීමකට. ඉතින් මේ වීඩියෝ අවසාන වෙනකොට ඔයාගේ සිරුර වටා තියෙන සියලුම අඳුරු ශක්තියින් දිය වෙලා ගිහිල්ලා ඔයා කලින් හිටියට වඩා ලොඩාක් ලොකු සැහැල්ලුවක් සහ ආරක්ෂාවක් අත්විඳිනවා. ඔයා සූදානම් නම් අපි අඳුරෙන් ආලෝකයට පියමන් කරමු. ඉතින් මේ මැනිෆෙස්ටේෂන් එක ආරම්භ කරන්න කලින් ඕගොල්ලන්ට විශේෂ අවධානයකට යොමු කරන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි මේක අඳුරු ශක්තියින් එකතු කරගෙන ඩාර්ක් ෆෙමිනියන් එනර්ජි එකත් එක්ක කරන දෙයක් නිසා ඔයා අනිවාර්යෙන්ම මේක ආරම්භ කරොත් අවසානයේ වෙනකන් රැඳී සිටින්න කියන මතක් කිරීම කරනවා. මොකද මේකේ හරිම ප්‍රතිඵලය ගන්න නම් ඔබට සාර්ථකම ප්‍රතිඵලය ගන්න මෙය ආරම්භයේ සිට අවසානයේ තෙක්ම රැගෙන යා යුතුයි. මේ මගදී ඔබ මේන් ඉවත් වුණොත් එයින් ඔබගේ මැනිෆෙස්ටේෂන් එක සම්පූර්ණ නොවීමත් එක්ක මේ අඳුරු ශක්තියින් එකතු කරගෙන කරන දෙයක් නිසා එහි යම් යම් අහිතකර බලපෑම් තියෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණාවේ දැනුවත් කිරීමත් එක්කම අපි ඉස්සරහට යමු. දැන් ලෝකයෙන් මොහොතකට වෙන්වන්න. ඔබ සිටින්නේ පෞරාණික වනාන්තරයක හෝ සඳේලිය වැටුණු නිහඬ වෙරළක බව සිතන්න. ඔබේ කොන්ද කෙලින් තබාගෙන වාඩි වෙන්න. ගැඹුරු හුස්මක් ගන්න. ඔබේ පෙනහළු පිරෙන තුරු වාතයගෙන ඔබේ සියලුම ආතතිය සමග එය පිට කරන්න. තවත් වරක් ඔබ ගන්නා සෑම හුස්මක්ම එව් ලිලිත්ගේ මායාකාරී ආලෝකයයි. ඔබ පිට කරන සෑම හුස්මක්ම ඔබේ සිරුරේ තිබූ අඳුරු විසයි. දැන් ඔබේ දැස් පියාගෙන ඔබේ සිරුර දෙස මානසිකව බලන්න. ඔබේ හිස මුදුනේ සිට පාදාන්තය දක්වා බලන්න. කොතැනක හෝ කළු පැහැති ලපයක්, තදගතියක් හෝ රිදුමක් තිබේද? එය ඔබේ මනසට වද දෙන මතකයක් විය හැකියි. නැත්නම් කෙනෙකුගේ අනිෂ්ට බලපෑමක් විය හැකියි. මවා ගන්න. අන්ධකාරයේ අධිපතිනිය නමුත් ආලෝකයේ මවවන එව් ලිලිත් ඔබේ ඉදිරි පිට පෙනී සිටින බව. ඇයගේ දෑතින් රිදී පැහැති ගින්නක් විහිදේ. දැන් ඇය ඔබට පවසනවා, බිය නොවන්න, මම ඔබේ අඳුර හඳුනමි. එය මට දෙන්න. ඔබේ සිරුරෙන් ඒ කළු දුමාරය සෙමින් නැදී ගොස් ඇයගේ රිදී ගින්නට හසු වී අලු වී යන අයුරු දකින්න. ඔබේ හදවත සැහැල්ලු වන බව දැනෙන්නට හරින්න. දැන් අඳුර ඉවත් වූ හිස් අවකාශයට එව් ලිලිත්ගේ ආශිර්වාදය පුරවන්න. ඔබේ නළල මැද දම් පැහැති ආලෝකයකින් බැබලෙන බව සිතන්න. දැන් මා සමග ශබ්ද නගා හෝ සිතින් මේ දේවල් පවසන්න. මම අද සිට සියලුම අඳුරු බැඳීම් වලින් නිදහස් වෙමි. එව් ලිලිත්ගේ දිව්‍යමය ආරක්ෂාව මා වටා සන්නාහයක් මෙන් පවතී. කිසිදු ඍණාත්මක බලවේගයකට මා ස්පර්ශ කළ නොහැක. මම ආකර්ෂණයේ සහ බලයේ කේන්ද්‍රස්ථානයයි. දැන් බලන්න, ඔබේ අනාගතය, ඔබ බලාපොරොත්තු වූ ඒ ජයග්‍රහණය, ඒ ආදරය, ධනය, ඒවා දැන් ඔබ වෙතට ඇදී එනවා. ඔබ දැන් චුම්බකයක් වැනි. ඔබ වටා ඇති රිදී ආලෝකය ඔබේ සිහින සැබෑ කිරීමට අවශ්‍ය මාවත සකසනවා.
දැන් ඔබේ දකුණු අත හදවත මත තබා ගන්න. එව් ලිලිත්ගේ අවසාන ආශිර්වාදය ලෙස ඔබේ සිරුර වටා නොපෙනෙන ආරක්ෂක පලිහක් නිර්මාණය වන බව තදින්ම අදිෂ්ඨාන කරගන්න. මෙම පලිහ ඔබව නපුරු ඇස්වලින් ඊර්ෂ්‍යාවෙන් සහ අසාර්ථකත්වයෙන් ආරක්ෂා කරනවා. ඔබ දැන් අලුත් මනුෂ්‍යයෙක්. ඔබ තුළ ඇත්තේ විශ්වයේ නොනිමෙන ශක්තියයි. දැන් සෙමින් ඊ타මත්ම සෙමින් ඔබේ දැස් විවෘත කරන්න. වටපිට බලන්න. ලෝකය පෙරට වඩා පැහැදිලි සහ දීප්තිමත් බව ඔබට පෙනෙනු ඇත. ඉතින් මේ මොහොතේ පටන් ඔබගේ සියලුම අඳුරු ශක්තියින් ඔබගෙන් ඉවත් වී අවසానයි. මේ මොහොතේ පටන් ඔබගේ ශරීරයට සැහැල්ලුවක් සහ සුවබරදායක ගතියක් ඔබට දැනෙනු ඇත. ඉතින් මෙම භාවනාව ඔබේ සිතට දැනුණු ආකාරය පහලින් කමෙන්ට් එකකින් අපිත් එක්ක පළ කරන්න. ඒ වගේම මේ විශ්ව ආශිර්වාදය ඇෆර්මේෂන් එකක් විදිහට ඔබ මේ ලබාගත් අයයි තහවුරු කිරීමක් විදිහට ආදරණීය විශ්ව මාතාවටත් එව් ලිලිත්තත් ස්තුතිවන්ත වෙමින් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ මැසේජ් එකක් දාන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්. එව් ලිලිත්ගේ ආශිර්වාදය සැමදාම ඔබ සමගයි.